පූර්ණකාලීන දේශපාලනය කළා සත්ත පහක රස්සාවක් කරන්න නැතුව අද ජනාධිපති කෙනෙක් කළාද? පූර්ණකාලීන දේශපාලනය කරපු බොම්බෙලුකින් කල්කටා අද කැබිනට් අමාත්‍යවරයෙක් කෝටිපතියෙක්. නොවැම්බර් මාසෙන් පස්සේ අනිවාර්යෙන් විපක්ෂ ශක්තිය නම් අපි පෙන්නනවා. ආයිබෝවන් 76 වසර සාපේ ඇත්තටම සාපයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ රටේ ජනාධිපතිතුමා ඉපදුනේ රාජ්‍ය ස්පිතාලයක. සත පහක් ගෙව්වේ නැහැ. ඉස්කෝලේ ගියේ රජයේ ඉස්කෝලේකට. සත පහක් ගෙව්වේ නැහැ. ගියේ කැම්පස් එකට. සත පහක් ගෙව්වේ නැහැ. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයෙන් පස්සේ දේශපාලනයට ඇවිල්ලා රස්සාවක් නොකර අද කෝටිපතියෙක් වෙලා අද රටේ ජනාධිපති වෙලත් ඉන්නවා. 76 වසරේ ඇත්තටම සාපයක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගැට කපන්නෙක්ගේ පුතෙක් අද කැමිට අමාත්‍යවරයෙක්. ඒ පුද්ගලයා ගැන මම නම කියන්න කැමති නෑ. මොකද අපි එහෙම පර්සනලි මඩ ගහන්නේ නෑ. මම මේ 76 වසරේ සාපේ ගැන කියන්නේ. ගැට කපන්නාගේ පුතා පොඩි කාලේ ගැට කපන්නෙක් වෙලා අද කැබිනට් අමාත්‍යවරයෙක් වෙලා ඒ විතරක් නෙවෙයි අද රටේ ජනප්‍රිය චරිතයක්. ඔහුට සල්ලි තියෙන ඕන තරම් යා කිව්වනේ. අපිට පාරම්පරික සල්ලි තියෙනවා කියලා. එහෙම පුද්ගලෙක් ඒ කියන්නේ ගැට කපන්නේ පාරම්පරික දේපල දෙන පුද්ගලෙක් වෙලා තියෙනවා. ඒතර ඇත්තටම ඒ කියන්නේ ගැට කපන්නගේ තාත්තා පාරම්පරික පෝසතෙක් වෙලා තියෙනවා. ඒතකොට නිකන් හිතන්න 76 වසර සාපයක්ද. ඒ පුද්ගලයා ජීවිතේ රස්සාවක් කළා නැහැ. බදු ගෙවලා නැහැ. ඒත් අද කැබිනට් අමාත්‍යවරයෙක්. දැන් උදාහරණයක් හැටියට අපි ගමුකෝ දන්න පුද්ගලෙක් ඉන්නේ. බොම්බෙලුකින් කල්කටා කෝටිපතියෙක් ජීවිතේ රස්සාවක් කරලා පූර්ණ කාලීන දේශපාලඥයෙක්. හැබැයි බොම්බෙලුකින් කල්කටා කෝටිපතියෙක්. ඇත්තටම මේ ආණ්ඩුව කිව්ව දේවල් ඇත්තද? මිනිස්සු පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මේ ආණ්ඩුව අද පෙරලනවාද හෙට පෙරලනවාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ජනතාවගේ මතය හරිතැන්ට කියන එක. ඒ කියන්නේ මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. කොයි ආණ්ඩුවාවත් කරන්නේ දේශපාලන. රට ගැන හිතන්නේ නැහැ. රට ගැන හිතපු එකම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ. ඉතින් මං අහන ප්‍රශ්නේ මේකයි. ගැට කපන්නෙක්ගේ පුතෙක්ට කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ පුද්ගලයා කැබ් එකකින් බීලා හැප්පිලක් තියෙනවා. මං එහෙම එක්කුත් දෙන්නම්කෝ. ඒතකොට ජීවිතේ රස්සාවක් කරන්නේ නැතුව තනිකරම ආණ්ඩුවෙන් යපිලා ඒ කියන්නේ මාතලේ ඉඳන් ඒ කියන තබුත්තේ ගමට එච් කලාපයට දාලා රජයේ විසින් උගන්වලා රජයේ විසින් විශ්වවිද්‍යාල යවලා පූර්ණකාලීන දේශපාලනය කළා සත්ත පහක රස්සාවක් කරන්නේ නැතුව අද ජනාධිපති කෙනෙක් වෙලාද? ඉතින් කවුද කියන්නේ මේ රට ඇත්තටම 70 වසරක සාපයක් තියෙන රටක් කියලා? තව මිනිසෙක් ජීවිතේ රස්සාවක් නොකර පූර්ණකාලීන දේශපාලනය කරපු බොම්බෙලුකින් කල්කටා අද කැබිනට් අමාත්‍යවරයෙක් කෝටිපතියෙක්. ගැට කපන්නෙක්ගේ පුතෙකුත් කෝටිපතියෙක්. ඉතින් මම මේ කියන්නේ බොල්ෂෙවික් එකේ අර බූවල්ලා මම කිව්වේ 7 දෙනාගෙන් ඔය 3 දෙනෙක් ගැන මම මේ නිකන් කතා කරේ. ඒ විතරක් නෙවෙයි මම නම් කියන්නේ මිනිස්සුන්ට දැන් නම් මම කියන්නේ මේ මිනිස්සුන්ව එලවන්න එපා. ඉඳලා තියන්න. පුටුවේ ඉඳලා තියලා 28 මුන්ට ණය ගෙවන විදිය කියන්න කියලා කියන්නම ඕනේ. නැත්තම් වැඩක් නැහැ. අපි ඉස්සරහදී බලමු අපි මොනවද කරන්න කියලා. හැබැයි මොනවා වුණත් නොවැම්බර් මාසෙන් පස්සේ අනිවාර්යෙන් විපක්ෂ ශක්තිය නම් අපි පෙන්නනවා. ඒකේ කිසි සැකයක් නැහැ. අපි මේ ආණ්ඩුවට උද්ඝෝෂණ කරලා අරගල ගෙනල්ලා කකුලෙන් ඇදලා මේ ආණ්ඩුව වට්ටන්නේ නැහැ. මේ ආණ්ඩුවට තියෙන ඔප්ෂන් දෙකයි. එක්ක කරනවා නම් කරන්න නැත්තම් දීලා යන්න. දැන් අර සෙව්වන්දිව ගෙනාවනේ. කට්ටිය තන් එනවා නම් සෙව්වන්දි ගෙනාවේ මේ ආණ්ඩුව කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ ගෙනාපු පොලිස් කට්ටියට ඒ කියන්නේ පොලිසිය කට්ටියට මගේ සුබ පැතුම් කියලා වැඩක් නැහැ. පොලිසිය කට්ටිය මැච් එක මරුවට ගහලා තියෙනවා. අන්න ඔහොම තමයි වැඩ කරන්න ඕනේ. කවුරු කරත් පොලිසිය හරි දේ කරාම අපි ඒකට අගය කරන්න ඕනේ. ආණ්ඩුව බොරුවට ඒකට ක්‍රෙඩිට් දාන්න එපා. ආණ්ඩුවේ කවුරුත් ගිහලා පොලිසිය මේ අල්ලගෙන ආවේ නෑනේ. මේ පළවෙනි පාරත් නෙමේ කවුරු හරි අල්ලපු. හරි ඊට කලින්ුත් අපි ගෙනල්ලා තියෙනවා. හරි දන්නවනේ මා කදුරේ මදුෂ් එසේ මෙසේ මිනිස්සු නෙවෙයි අපි ගෙනාවේ. හරි මොනවා වුණත් මම කියන්නේ ගැට කපන්නෙක්ට පුතෙක්ට මොකද්ද කැබිනට් අමාත්‍ය ධූරයක් දරන්න පුළුවන් නම් පූර්ණ කාලීන දේශපාලනය කරපු මිනිහෙක්ට කෝටිපතියෙක් කියලා කැබිනට් අමාත්‍ය ධූරයක් දරන්න පුළුවන් නම් ජීවිතේ රස්සාවක් කරපු නැති මිනිහෙක්ට ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන් නම් මේ රටේ 76 වසරක සාපයක් තිබිලා නැහැ. එහෙනම් කට්ටියට ජය වේවා.